බඩල් කුඹුර පහේ කනුව මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ අද සිද්ධ වෙන උදාාරතර සුවිශේෂී පින්කම් පිළිබඳව මූලික හැඳින්වීම කරමින් මේ ස්ථානයේ නිත්‍යනේ වැඩ සිටින උපස්ථායක පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ අවස්ථාවේදී නම්ගන් සඳහන් කළ මහා සංඝ රත්නය අතර තේරාසනයේ හොබවන පල්කුමර ශ්‍රී සුධර්මානන්ද මහා පරිණාධ්‍යක්ෂ විශ්‍රාමලත් විදුහල්පති මොණරාගල දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර දේවානන්දා විදාන නායක ස්වාමීන් වරප්‍රමුඛ පොල්ගහවල මූලස්ථානයේ කේන්ද්‍ර කරගත්ත මේ රටේ ජාත්‍යන්තර වශයෙන්මුත් භාවනා මධ්‍යස්ථාන යල්ලේම අනුශාසකයන් වහන්සේ කටයුතු කරන පින්වත් කිරිබග්ගොඩ ඥානানন্দ විධාන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ ස්ථාන වැඩියත් උන්වහන්සේගේ අවවාද අනුශාසන උපදෙස් ඇතුව කටයුතු කරන පෙරකොටන අදාළ මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරක පින්නතුන් පින්නතියි 2026 අවුරුද්දේ අද වෙසක් මාසයේ පුර 15ක් ගෙවිලා දෙවෙනි දවස මං හිතන්නේ අපි කාගේ ජීවිතයේ ඉතා වැදගත් වසරක් වෙනවා 2026 අවුරුද්ද පළවෙනිදාත් පුර 15ක් පොහොය දිනයක් මේ මාසේ නිවෙන්නේ පුර 15ක් පොහොය දවසකි. ලෝකී කෝටි 700ක් පමණ මනුස්ස ජනගහනයේ හිටියත් බුද්ධ ධර්මය අනුගමනය කරන බොහොම 14ක්. සමය ඓතිහාසික ස්ථානයක් හැටියට අනාගතයේ මේ ස්ථානයේ සදහවතුන් වන්දනාවට ලක් වෙනවා. මේ ධර්මශාලාවේ අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොනතරම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක බණ පදයක් හරි අහන්න පුළුවන්. ධර්ම දේශනා පවත්වන්න පුළුවන්. ධම්ම අනුගමනය කරන්න පුළුවන්. මේ සතර ගමනේ විරත් කරගන්න අනන්ත කුසල ධර්මයන් තමයි කවදා හෝ ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්වත් මිදලා තු නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගන්න හේතු වෙන්නේ. ඊයින් උතුරු බුදුරජාන් වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වලා ඉස්ලාම ධම්මදිව උන්වහන්සේ තෝරාගත්ත පුණ්‍ය භූමියක් බරණැසි ඉතිපතනේ. පරම ධර්ම දේශනාව පැවැත්වුවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි ඉස්ලාම් බුද්ධ ශාසනේ ධර්ම ශ්‍රවණය කරලා පිළු කෙලෙස් ප්‍රහීන කළ උතුම් නිර්වාණ අවබෝධය ලබා ගත්තේ. එදා ඇසළ මාසේ පුර 15ක් පොහොය දවසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළ මේ දේශනා මාර්ගය තමයි කලක් යනතුරුම අපේ ශ්‍රාවකයන්ට උපකාර වුණේ. අද මේ මාධ්‍ය බොහොම දියුණුයි, භාෂාව තාක්ෂණය බොහොම දියුණුයි. මොන විදියේ පොතපත අනුක්‍රම භාවිත කළත් මේ විදියේ ධර්මශාලාව ධර්මස්නය කරපු සත්සහස්ත්‍ර සංඛ්‍යාවක් නිවන් අවබෝධ කරගත්තා. ඉනිසා මතුමත්ෙත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ හැටියට ගිහි පැවිදි අපි හැමදෙනාටම මේ ධර්ම මාර්ග අනුගමනය කරන තරම හරි වටිනවා. දස්සනානුත්තරී කුසල්, භවනාන්තර කුසල්, පාරිචර්යාන්ත කුසල් වශයෙන් ධර්මයේ පින්නු කරනවා කාරණා කීපයක්. නිසා මේ ධර්මශාලාවක් කරුවෙන් පුංචි පින්කමක් නෙවෙයි. අනන්ත සත්‍යයන් සංසාරයෙන් ගුරු වෙන්න උපකාර පින්කමක්. ධර්මශාලා නිර්මාණයකදී කරන්න ඒ ශිල්පීන්, ඒ වගේ වංශාධකයන් වහන්සේලා, උපදේශකයන් වහන්සේලා, ඒ වගේ මේ සඳහා විශාල දායකත්ව විශාල පිරිසක් ඉන්නවා. හැම දිනාටම පින් සිදු මහා පින්කමක්. ටිකට කරුණු කාරණා දීපත් කරන්න කාලෙක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ බිබිල භාවනා මධ්‍යස්ථානයේ කරුකටයුතු පින්වන්ත අපේ කල්යාණ ස්වාමීන් වහන්සේ අපටත් මේ ආරාධනාව කළා. ඒ වගේ මේ පළාතේ සම්භාවනා කටයුතු අපේ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝ රත්නය, ඒ වගේම මේ රට පුරාම මේ මහා මෙවුනා භාවනා මධ්‍යස්ථාන රාශිය පවතිනවා. ඉතින් මහා සංඝ රත්නය යෝජනා වහන්සේ නියෝජනය කරගෙන මේ ශාලා මේ විට 100ක් නමකට වැඩි මහා සංඝ රත්න වැඩි හිටියත් හැමදෙනාම කල්පනා කරන්න ඕනේ
දතුමු ලෝකාග්‍ර මාමයන් වහන්සේගේ පරම ශ්‍රාවකයන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ පටන් අතීතයේ වැඩි හිටිය සෝවාන් සකදාගම අනාගම අරහත් කියන මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා යම් තරමක් වැඩි හිටියද ඒ වගේ වර්තමානයේ ලෝකේ යම් තරමක් භික්ෂු මහා සංඝයා වහන්සේ වැඩ ඉන්නවාද මතුමත් ඒ කාතාව කණ්ඩකයේ භික්ෂුව දක්වා යම් තරමක් මේ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාපත් වීද ඒ සුළු දෙනා වහන්සේව අනුස්මරණය කරගෙන රුතුරා මාමයන් වහන්සේ උදසවතුමු සම්බුදු පූජා පවත්වලා පිරිකර සහිත මේ භික්ෂා දාන මේ වෙලාවේ තුන් කලත් මහා සංඝරත්නක සතුටින් පූජා කරන පූජා වේවා. පිම්බලෙන් මානසිකාය සම්පatti දේව ලෝකේ යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේත ලබ්බති කියලා අමාමෑණියන් වහන්සේ දේශනා කළ ආකාරයට මනුස්ස ලෝකයේ මානව සම්පත් දිව ලෝකේ දිව සම්පත් වින්දනය කරලා සතර ජාත් ජරා ව්‍යාධි මරණ දුකින් අන්ති ආත්මී ජීවිත හේතු වෙන දානමය උදාරමය පින්කමක් සිද්ධ කරගන්නවා කියලා සතුටු වෙන්නට ඕන. මේ විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමිය අපේ පරම පූජනීය කල්යාණ මිත්‍ර කිරිබග්ග ඥානන්ද පින්වත් ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසන උපදෙස් ඇතුව ආරම්භ කළේ. උන්වහන්සේලාගේ ශිෂ්‍ය බාලාදී විශාල පිරිසක් මේ රටේ ජාත්‍යන්තර වශයෙන් වැඩි විශාල සාස්කෘතික සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ වෙල්ලත් ප්‍රදේශයේ ඌව ප්‍රදේශයේ ඉමහත් ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමට උන්වහන්සේලාගේ මේ සත් කාරණා උපකාරය කියන අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපි මේ ආදී කතුරුන් වහන්සේ නැත්තම් අපේ පින්වත් කිරිබග ඥානানন্দ ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ පින්කම් සිද්ධ කිරීමේදී උන්වහන්සේගේ ආදරණ දෙමව්පියන් කරුකට ස්වාමීන් වහන්සේලාගේ ආදරණ දෙමව්පියන් ඒ වගේ මේ දායකාරක ආදී දෙමව්පියන් ආදී කොට වූ සංසාරගත භවයේ මේ භවයේ අපි යම් කිසි ඥාති පිරිසක් වුණා නම් ඒ දෙමව්පියන් ස්වාම භාර්යාවන් දූදරු ඥාති මිත්‍රාදී යම් කිසි මේ පරිලෝකියාද ඒ ජන්මාගත වූ සිල් ඥාති මිත්‍රාදී දායකාරක ආදීන් හැමදෙනාමත් ප්‍රාර්ථනීය බෝධිඥතුමු නිර්වාණ සම්පන්න බඳ මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා නිවන් දකිත්වා කියලා අනුමෝදන් කරමු.